Hi guys, මේ තමයි Yamaha Razor 125 Rally කියන version එක. මේක hybrid system එකක් වැඩ කරන වාහනයක්. මේකේ ගොඩක් දෙනෙක් මගෙන් අහනවා මේකේ crash guard එක කොහෙන්ද ගන්නෙ? කොහොමද සවි කරගන්නේ කියන එක. ඒ නිසා කාටවත් දැනගන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ක්‍රෑෂ් ගාඩ් එක අපිට ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්නන්න පුළුවන්. සවි කරලා අවශ්‍ය නම් මට ඒක කරලා දෙන්න පුළුවන් අපේ වාසනා ඉලෙක්ට්‍රොනික ආයතනය විසින්. ක්‍රෑෂ් ගාඩ් එකෙන් වාහනයට පොඩි ලුක් එකක් වගේම සේෆ්ටි පැත්තකිනුත් තියෙනවා ප්ලාස්ටික් වලට වෙන්න තියෙන හානිය වැටුනොත් එහෙම පොඩි සපෝට් එකකුත් තියෙනවා. මේ පොක් ලයිට් දෙක නම් අප්ටර් මාකට් මම වෙනම ගෙන්නලා හයි කරේ. ඒ වගේම මේකේ මේ බිග් වයිසර් එක දාලා තියෙනවා. මේකට එන්නේ පොඩි වයිසර් එකක්. මේක තමයි ලොකුම ස්මෝල් බිග් වයිසර් එක. ස්මෝල් එක අයින් කරලා බිග් වයිසර් එක දාලා තියෙනවා. ඒකත් අපිට ඔන්ලයින් ඕඩර් කරලා ගෙනන්න පුළුවන්. ඔරිජිනල් Yamaha බ්‍රෑන්ඩ් මේවා ලෝකල් කොපි මුකුත් නෙමෙයි. ඔරිජිනල් Yamaha තමයි බ්‍රෑන්ඩ්ම තමයි. ඔරිජිනල් Yamaha තමයි. ZR එකට ගහලා එන කම්පැනි මේක ලංකාවට එද්දී ගොඩක් ඒවා වෙනස් කරලා ඉන්නේ. මොකද මිල අඩු කරන්න ඕන හින්දා. ඉන්දියාවේ මේ ඔක්කොම එකටම ගන්නත් තියෙනවා. ලංකාවට ගෙන්නද්දී එන ටැක්ස් බදු ඔක්කොම එක ගාණ වැඩි වෙන හින්දා තමයිලු මේ ක්‍රෑෂ් ගාඩ් වයිසර් ඒව ගලවලා වෙනම ගෙන්නන්නේ. කැමති කෙනෙක් ඉන්නවනම් මේවා ඇසෙම්බල් කරගන්න පුළුවන්. මම මේකට අවශ්‍ය සේරම බාටු ඔරිජිනල්ම Yamaha එකෙන්ම ගෙන්නලා තියෙනවා. ක්‍රෑෂ් ගාඩ් එක ගෙනාවා. වයිසර් එක ගෙනාවා. hazard signal light switch, double signal light switch එක ගෙනලා තියෙනවා. ඔරිජිනල් ZR එකට එන ඉන්දියන් කාපට් එකම ගෙන්නවා. තව අයිටම්ස් ටිකක් ඕඩර් කරලා තියෙනවා. තාම මේ ටික ආවේ නැහැ. ආවම තව වීඩියෝ එකකින් එන්න. තාම මොන හරි දැනගන්න දෙයක් තිබුණොත් කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාලා තියන්න. ඕන ප්‍රශ්නකට උත්තරයක් දෙන්න. මේ ඕන පාර්ට් එකක් ගන්න තියෙනවා. ZR එකේ මේ වෙන්නේ නැති ඒවා තියෙනවා. මේ සයිඩ් කප් ඒවත් ගන්න පුළුවන්. මේ රැඩිය කියන එකේ විශේෂත්වයට තියෙන්නේ මෙතන ඇලුමිනියම් ගාඩ් එකේ මේ ප්‍රේම් එක එතනත් වෙනස් වෙනවා. ඒ වගේ තමයි තියෙන්නේ රැලි කියන එකට. නෝමල් වර්ෂන් එකේ මේ ඇලුමිනියම් එක මේ ගාඩ් එක මේ ඩිසයින් එකට නැහැ. මෙතනත් කවර් එකක් තියෙන්නේ. මේකත් නැහැ නෝමල් එකේ. රැලි කියන මොඩල් එකට තමයි මේ ටික එන්නේ. ඊට පස්සේ මම වෙනම ගෙන්නලා බොටල් එකක් ෆික්ස් කරන්න ගත්තා. ඒක අතර ඇග්‍රෙසිව් ලුක් එකක් එන්න. තවත් අයෙක් මේ විදියට වාහනේ ලස්සනයි කියලා දකිනවනම් ඒ අය ඒ කෙනාටත් මේ විදියට බොඩි පාර්ට්ස් ටික සවි කරගන්න අවශ්‍ය නම් මට මැසේජ් එකක් දාන්න. මම උදව් කරන්නම්. එහෙනම් කට්ටියටම බයි.